හිතෙන්නේ නැද්ද? දැන්වත් මෙහෙම කෑවට කන්න නැති කී දෙනෙක් නම් පාරේ යද්ද? කවද්ද බණ කියන එක පටන් ගත්තේ? එහෙනම් මම කකහින් ටික බීලා වරින් අර පාරෙන්න ඉඳන්නෙට මගුල කණ්ඩ ගත්තාපුව මගුල් ගියවන්නේ. ඈ බං. උඹත් මිනිස්සෙක් නේද? ඔය වගේ දෙයක් අපිටත් වුණොත් අපිටත් ඔය ටිකම තමයි. උඹ කියන එකෙත් ඇත්තක් තියෙනවා ඒ වුණාට බං. එහෙම කියලා හැම මිනිස්සෙම ගැන හිතලා බං අපිට වැඩ කරන්න බෑනේ බං. මට උඹ කියන දේවල් නම් තේරෙන්නේ නෑ ලෝචන. උඹ ඔය මිනිස්සු ගැන හිතන විදිය චුට්ටක් වෙනස් කරගනින්කෝ. හරි ඊට වැඩියෙන් කාලෙට හංගෝ. ඊට පස්සේ මිනිස්සු හිතන. උඹටත් වෙලාවට මාවදට පිස්සුවා. මොකක්ද කරුමකට ජීවිතේ හොඳම කාලේ අපි තම ජීවිතය වෙනවා. මිනිස්සු ගැන හිතද්දී ඒ වගේම දකිද්දී හරිම පුදුමයි. මොකද හැමෝම දුක් විඳින්නෙත් නෑ, හැමෝම සතුට විඳින්නෙත් නෑ. සමහරු ජීවිතේ ගැට ගහගෙන වෙලා දානවා. හැම දුක්ඛම් කටලුවක්ම ඉවසන් ඉදා වේලා කන්න හොයාගෙන කාලෙන්ද ඉන්න මිනිස්සු කොච්චරද මේ සමාජය තුල. කන්න තියා අඳින්න ඇඳුම පවා බොන්න වතුර ටික පවා නැති මිනිස්සු. ඒ වගේම ළමයි කොච්චරද අද අපි වේල් තුනම කනවා. අපි අම්මලා තාත්තලාට කන්න දෙනවා. ඒ වෙලාවට තවත් තැනක තවත් පුංචි හිත් වෙන්න පුළුවන්. නැත්තම් සමහර දුප්පත් පවුල් වෙන්න පුළුවන්. කන්න නැතුව බඩගින්නේ කොච්චර ඉන්නවද? අපි මේ සතුටින් ඉන්නවා. ඒ හිත් දුකින් ඉන්නවා. මං හිතන්නේ ඊදේ බලස්සේ මිනිස්සු හොයන ජීවිතේ විතරමද? නෑ. ජීවත් වෙන්න, ඒ වගේම ජීවත් කරවන්න පසුබිම් හොයා නැවිදිනවා. මිනිස්සෙරම එදා වේල කාලා සහ ඔවුන්ගේ සහගින්දර නිවා ගන්න විතරයි. අපි හිතන තරම් මිනිස්සුගේ ජීවිතේ සුන්දර නෑ. හේතුව මොකක් වෙන්නද? හේතුව මොකක් වුණත් ඒක තමයි මිනිස්සුගේ ජීවිතවල තියෙන ඇත්තම කතාව. සමාජයේ ජීවත් වෙන එක සමාජ වයස්වල සහ තරාතිරම් වල මිනිස්සු සමහර වෙලාවට ඒ අහිංසක හිත් දමනත් කුවේරයන්ගේ යකඩ සපොත්තු වලට පොඩි වෙලා තුවාලලා යනවා. මං හිතන්නේ ඒකට හේතුව සල්ලි. කොහොමවත් නැති තැනකින් ආපු කොලයක් මිනිස්සුන්ව දෙපැත්තකට කරලා මිනිස්සුන්ව හතර වටින් වහගෙන සල්ලි කියන සිස්ටම් එක තුලේ මිනිස්සුන්ව කොටු කොල්ල හිර කරලා තියෙන්නේ. අඩුම තරමේ ඒ ජීවිතයකට කිසිම නිදහසක් නොදෙන තැනකට එනකම්. මිනිස්සුන්ගේ ලේමස් මහර සල්ලියට ඔරාගෙන බීලා පරපෝෂණය වන ඒ රටක ඉඳගෙන ජීවිතය හදනවා. ඔබ ජීවිතය හොයනවා. සල්ලි වලට පුළුවන් මිනිහෙක්ව වෙනස් කරන්න. ඒ වගේම මිනිහෙක්ව නැති කරලා දාන්න පුළුවන්. සල්ලි එක වැඩෙද්දී මිනිස්සු නිකම්ම හුදකලා වෙන පුද්ගලයෝ.
මිනිසා සහ මිනිසාගේ හුදකලාව කියන මොකක්ද? මතක තියාගන්න ජීවිතේ කිසිම මනුස්සයෙක් ළඟ දෙවන්නේක් නැහැ. අපේ ළඟ ඉන්න එකම දෙවන්න තමයි අපේ තනිකම සහ හුදකලාව. අපි හැම තිස්සෙම ගැටෙන්නේ තනිකම සහ හුදකලාව මැද්දේ. එයා එක්කම ඔබ ජීවත් වෙන්නේ. මනුස්සයෙකුට සදාකාලයට ආශ්‍රය කරන්න හම්බෙන්නේ තනිකම සහ හුදකලාව විතරයි. දුක් දුම්නස් හිත ඇති වේදනාව සතුට ඒ තුළ ඇති. හැබැයි ප්‍රතික්ෂේප කරන්න අරගයි. ජීවිතේ පටන් ගත්තේ තියාගෙනමයි. අවසන් කරන්නේ තියාගෙනමයි. මොනම දේ කරත් මිනිස්සු දුක විඳවීම සතුට වේදනාව වැනි දේවල් එක්ක එක දිගටම ජීවිතෙත් එක්ක තනිකම සහ හුදකලාවත් එක්ක ගැටෙනවා. ඒකයි මිනිස්සු හැමදාම කරන්නේ. මේ කතාවවලට තේරෙන දවසක ඒ ඔයාලගේ මැරණ වෙලාව ඒ වෙනකම් මිනිස්සුන්ගේ වැඩේ ජීවනාර්ගලය එක්ක පොරබදින එක ජීවනාර්ගලය එක්ක ගැටෙන එක. ඔබ හදවතට ඇති තවත් හදවතකට ඇති දුක වේදනාව හඳුනාගත හැකි තවත් හදවතක්